සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අද මම වීඩියෝ එක ගෙනාවේ කොහොමද හරියාකාරව සාර්ථක පුවක් පැලයක් හිටවගන්නේ. ඒ වගේම මේකට බීජ තෝරගන්නේ කොහොමද කියලා, පුවක් බීජ තෝරගන්නේ කොහොමද කියලා A to Z මුලින් ඉඳලා මම කියලා දෙනවා. මේ වෙන විට පුවක් වගාව ආර්ථිකමය වශයෙන් පුවක් වෙළඳාමත් බොහෝ දුරට ඉදිරියට පැමිණලා තියෙනවා. මේ වෙන විට වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියන්න ඕනේ අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දැනට 17000කට වැඩි පිරිසක් කිංගෝවියා channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තව subscribe ලක්ෂය හදාගන්න. මේ වීඩියෝ එක බලන හැමෝගෙම සහායක් ඉල්ලන ගමන් අපි යන් අද වීඩියෝ එකට. පුවක් සම්බන්ධව ගොඩක් වීඩියෝ මම ගෙනත් තියෙනවා මීට කලින්. මඩ පුවක් දාන විදිය ගැන වීඩියෝ 3ක් වගේ ගෙනත් තියෙනවා. ඒ වගේම පුවක් වල ගොඩක් විස්තර එක වීඩියෝ එකකට මම ගෙනාවා. ඒවත් බලන්න. අද වීඩියෝ එක ගෙනාවේ පුවක් පැලයක් සිටුවා ගන්න ආකාරය. දැන් මේ වෙන විට පුවක් පැලයක් සාමාන්‍යයෙන් 25 30 අතර රුපියල් 25 30 වගේ මිලකට තමයි අලුවි වෙන්නේ පැකට් එකක්. අද කියලා දෙන්න ආවේ එහෙම පැකට් ගණන් ගන්න ඕනේ නෑ. පොඩි ප්‍රමාණයක් අරන් කොහොමද සාර්ථක පුවක් පැල වගාවක් පටන් ගන්නෙ. මේක පැල හදලා විකුණන්නත් මේකම තමයි භාවිතා කරන්නේ. කිසිම වෙනසක් කරන්නේ නෑ. පැල හදලා විකුණන්න උනත් පුළුවන් මේකෙන්. ඉස්සලා හරියට බලන්න මම ප්‍රැක්ටිකල් කියලා දෙනවා මේක කොහොමද කරන්නේ කියලා. අපි පුවක් පැල සිටුවීමේදී බීජ තෝර ගැනීමේදී අවුරුදු 7ක් 8ක් වගේ පැරණි ගහකින් තමයි පුවක් තෝරගන්න ඕනේ. ඒ වගේම හොඳට පුවක් හැදෙන්නත් ඕනේ. පුවක් ලොකුවට හැදිලා තියෙන්නත් ඕනේ. ඉත්තත් ලොකු වෙලා තියෙන්න ඕනේ. අනික බීජ තෝරා ගැනීමේදී රට පුවක් හෝ හබන් පුවක් තමයි තෝරගන්න ඕනේ. වෙන වර්ග තියෙනවා. තිබ්බට මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මේ පුවක් හොඳට පළදාවක් දෙනවා. ඒ වගේම ඉක්මනට හැදෙනවත් එක්ක. මේ තියෙන්නේ මම තෝරාගත්තු හබන් පුවක්. මේවා රට පුවක් නෙමෙයි. හොඳට හැදිලා තියෙනවා ලොකු ගෙඩි. මේ තියෙන මදේ ඒකත් ලොකුවට තියෙනවා. අනික අපිට රුපියල් 25 30 දීලා පුවක් පැල ගන්න ඕනේ නෑ. පුවක් ගෙඩි ටිකක් හොඳ වැඩමු හොඳට හැදිච්ච ලොකු පුවක් ගෙඩි ටිකක් ගත්තොත් අනිවාර්යයෙන්ම පුවක් පැල හොඳ සාර්ථක පුවක් වගාවක් පටන් ගන්න පුළුවන් මුල ඉඳලම. මම පුවක් සිටුව ගැනීමට මේ වගේ පැකට් එකක් තමයි යොදාගන්නේ. බිම හිටව ගන්නත් පුළුවන්. බිම හිටව ගන්න වීඩියෝ එකක් මම ගෙනෙන්නම්. ඒකට වෙනම එකක් ගේන්න වෙනවා. මම වතුර බාල්දියක් ගත්තා. හොඳ පැලවෙන පුවක් බීජයක් තෝරා ගැනීමට අනිවාර්යෙන් වතුර බාල්දියක් යොදා ගන්න වෙනවා අපිට. වතුර බාල්දියකට පුවක් ගෙඩිය දාලා තමයි බලන්න ඕනේ. මේ තියෙන්නේ පැලවෙන පුවක් ගෙඩියක්. පුවක් ගෙඩියේ ඉත්තට සම්බන්ධ වෙලා තියෙන මල තියෙන පැත්ත වතුරට දාපුවාම උඩ අතට හැරෙනවා නම් මල තියෙන පැත්ත උඩ අතට හැරෙන්න ඕනේ. ඒක සාර්ථක බීජයක්. හොඳ පැලයක් හදා ගන්න පුළුවන් සාර්ථක බීජයක් හැටියට තමයි ඒක සලකන්නේ. ඔයාලට පේනවා ඇති මම බාල්දියට ගෙඩි 4ක් දාලා තියෙනවා. ගෙඩි 3ක් විතරක් මල තියෙන පැත්ත උඩ අතට හිටිලා තියෙනවා. ඒ තුනම හොඳ බීජ. සිටුවීමට සුදුසු හොඳ බීජ තමයි ඒ තුනම. එක ගෙඩියක් විතරක් අනිත් පැත්ත හරහා වැටිලා තියෙනවා. දික් අතට වැටිලා තියෙනවා. ඒ ගෙඩිය සිටුවීමට සුදුසු නෑ. අපි බලමු. අන්න එතන තියෙන ගෙඩි පහම සිටුවීමට සුදුසු ගෙඩි. අනිත් එක ගෙඩියක් විතරක් තියෙනවා. ඒක සිටුවීමට සුදුසු නෑ. අන්න තව එකක් වැටුණා හරහට. ඒකත් හිටුවීමට සුදුසු නැති ගෙඩියක්. දැන් ගෙඩි දෙකක් තියෙනවා එතන. සිටුවීමට සුදුසු ගෙඩි විදියට සලකන්නේ මල තියෙන අත කෙලින්ම උඩ අතට හිටෙන්න ඕනේ වතුරේට දාපුවාම. පුවක් පැල හදලා විකුණන එකත් හොඳ ව්‍යාපාරයක්. පුවක් පැල හදලා විකුණන ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කට්ටියට මේ වීඩියෝ එක විතරක් බලවන හොඳටම ඇති. මොකද හොඳ පුවක් පැල හදලා විකුණන්න පුළුවන් රුපියල් 30ට 35ට 100% ස්වභාවික තේ දැන් අපනයනය කරන ප්‍රමිතියෙන් ඔබේ අතට. පෙකෝ බ්ලැක් ටී වෙළඳ පොලේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 6000යි. අපේ අතිවිශේෂ මිල රුපියල් 2650යි. BPF බ්ලැක් ටී වෙළඳ පොලේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 4000යි. අපේ අතිවිශේෂ මිල 1850යි. ලංකාවේ ඕනම තැනකට බෙදා හැරීම කෑෂ් ඔන් ඩිලිවරි සහිතයි. ඇනවුම් කිරීම සඳහා තිරයේ දිස්වන අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කඳුකරේ නැවුම් තේ රස. මම වතුර බාල්දිය හෙල්ලුවා. එතකොටත් සිටුවීමට සුදුසු පුවක් ඒ විදිහටම තමයි තියෙන්නේ. උඩ අතට හිටලා තමයි තියෙන්නේ. සුදුසු නැති පුවක් ඒ විදිහටම දික් අතට තමයි තියෙන්නේ. පේනවා ඇති. මේ තියෙන්නේ හොඳ බීජයක්. හිටවන්න පුළුවන් හොඳ බීජයක් තමයි මේ තියෙන්නේ. මල කෙලිම උඩ අතට තමයි හිටින්නේ. පුවක් පැල විකුණන්න තියෙන තවානවල් වලත් මේ ටිකම තමයි කරන්නේ. වතුර බාල්දියකට දාලා බලලා තමයි හිටවන්නේ. සමහරක් ඒ වගේ හිටවන්නේ නැහැ. ඔක්කොම එකවර දානවා පැලවෙන්න. මේ විදිහට තමයි හරිම ක්‍රමය. හොඳ සාර්ථක පුවක් පැලයක් හිටවගන්නේ මෙන්න මේ විදිහට බලලා තමයි. ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ දේ කියලා දෙන්නෙත් නැහැ. මේ විදිහට තමයි හරියටම බලාගන්නේ හොඳ පුවක් පැලයක් හිටවගන්න විදිහ.
දැන් මම මතු පිටපස්ස එකතු කරගන්නවා. ඔය කට්ටියට පේනවා ඇති වම් අත පැත්තේ තියෙනවා උඩ පුවක් ගිඩි 3ක්. ඒවා හිටවන්න සුදුසු නැති පුවක්. දික් අතර වතුර තිබ්බේවා තමයි ඒ තියෙන්නේ. යට තියෙන්නේ අපි දැනට හිටව ගන්න යන පුවක් තමයි. හොඳ බීජ තමයි ඒ තියෙන්නේ. දික් කෙලින් අතර මල උඩ අතර හිටපු පුවක් තමයි මේ තියෙන්නේ යට. දැන් මම වැලි එකතු කරගන්නවා. මතු පිටපස් කොටස් දෙකකට වැලි කොටස් එකක් එකතු කරගන්න ඕනේ. අනිවාර්යෙන් වැලි එකතු කරන්න ඕනේ. දැන් ගල් කැට මුල් කෑලි ඒ සියල්ල අයින් කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ගල් කැට තියෙනවා නම් ඒවා ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. මුල් කෑලි ඒ හැම දෙයක්ම අයින් කරලා දාන්න ඕනේ. මේක හොඳ ව්‍යාපාරයක්. පුවක් පැල කරලා විකුණන එක ඇත්තටම හොඳ ව්‍යාපාරයක්. පුවක් වලට මේ කාලේදී ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි පුවක් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා වගේම තමයි අනිත් අතට පුවක් පැල වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් පටන් ගන්න කෙනෙක්ට පුවක් පැල හදලා පැල කරලා විකුණ ගන්න. දැන් පුවක් වලට තියෙන ඉල්ලුම වැඩි වගේම තමයි ඉස්සරහටත් පුවක් පැල වලට තියෙන ඉල්ලුමත් ලොකුවටම වැඩි වෙනවා. දැනටමත් පුවක් පැල වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අර මම ඉස්සලා කියපු මිලවල් යටතේ තමයි පුවක් පැලයක් විකිනෙන්නේ. දැන් පුවක් පැල වලටත් තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙන හැම කෙනාම වගේ සාමාන්‍යයෙන් පුවක් හිටවන්න තමයි බලන්නේ වත්තක අයිනක. මොකද පුවක් කාලයට හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම පුවක් හිඟ කාලයට මඩ පුවක් වගේ ක්‍රමවලින් තවත් ලාභ උපයන්න පුළුවන් පුවක් වල. දැන් මම පැකට් වලට පුරව ගන්නවා පස්. සාමාන්‍ය හොඳ වැඩුණු පුවක් පැලයක පළදාව පළවෙනි පාරට එන්න අවුරුදු 5ක් විතර ගත වෙනවා. එතකන් වර්ධනය තමයි පුවක් පැලයක වෙන්නේ. සමහරක් කට්ටිය පුවක් පැල විකුණනවා අවුරුදු 3න් අවුරුදු 2කින් පුවක් එනවා කියලා. ඇත්තට මෙහෙම එන්නේ නැහැ. අවුරුදු 5ක් අනිවාර්යෙන් යනවා. 5ක් 6ක් අනිවාර්යෙන්ම කාලය යනවා පුවක් ගහක වර්ධනය වෙන්න. ඊට පස්සේ තමයි පුවක් හැදෙන්න පටන් ගන්න. ඔන්න මම පැකට් දෙකට පස් පුරව ගත්තා. මම පෙන්නන්න තමයි මේ පැකට් දෙකක් විතරක් ගත්තේ. අපි හිටවන කොටත් මේක හිටවන්න ඕනේ අර වතුරට අපි දාපුවාම මල උඩ අතර තිබ්බා වගේම තමයි අපි හිටවන්න ඕනේ පැකට් එකේ. මේ තියෙන මල උඩ තියෙන මල උඩ අතට හිටිනසේ තමයි අනිවාර්යයෙන්ම අපි හිටවන්න ඕනේ බෑග් එක. පොළවේ හිටවුවත් ඒ විදිහටම තමයි හිටවන්නේ. කිසිම වෙනසක් නැහැ. එතකොට තමයි සාර්ථක පුවක් පැලයක් ඉක්මනටම හදාගන්න පුළුවන්. අපි මේක හිටවලා අනිවාර්යයෙන්ම මේක මාස 5ක් 6ක් අනිවාර්යයෙන්ම මේ පැකට් එකේ තියෙන්න ඕනේ. එතකොට තමයි සාමාන්‍ය අඩියක මට්ටමට එන්නේ පුවක් පැලේ හැදිලා මාස 5කින් තමයි. දැන් මම පස්සයට යට කරනවා මේ පුවක් ගෙඩිය. ඔය කට්ටියට පේනවා ඇති මේ විදිහටම තමයි කරන්න ඕනේ. මම තව පුවක් ගෙඩියක් යට කරගන්නවා අනිත් පැකට් එකේ. කාට හරි ගැටලුවක් තිබ්බොත් එimhe මගේ page එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඒකට message එකක් දාන්න. ඒ වගේම අපනයන මට්ටමේ තේකොළ අපි ළඟ තියෙනවා. කර්මාන්ත ශාලාවේ මිලටමයි අපි විකුණන්නේ. තොග ගැනුම් කරුවන් අපිට අවශ්‍යයි. සාමාන්‍ය කඩවල වලට හා ආපන ශාලා වලට අපිට දෙන්න පුළුවන්. ඒ වගේම කිලෝ එකක් වුණත් ගන්න පුළුවන් ඕනේ කෙනෙක්ට. ඇනුම් කිරීමට ඇඩ් එකේ තියෙන නම්බරයට අමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සුබ දවසක් කියලා වීඩියෝ එක නිමා කරනවා. 100% ස්වභාවික තේ දැන් අපනයනය කරන ප්‍රමිතියෙන් ඔබේ අතට. පෙකෝ බ්ලැක් ටී වෙළඳ පොලේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 6000යි. අපේ අතිවිශේෂ මිල රුපියල් 2650යි. BPF බ්ලැක් ටී වෙළඳ පොලේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 4000යි. අපේ අතිවිශේෂ මිල 1850යි. ලංකාවේ ඕනම තැනකට බෙදා හැරීම කෑෂ් ඔන් ඩිලිවරි සහිතයි. ඇනවුම් කිරීම සඳහා තිරයේ දිස්වන අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. කඳුකරේ නැවුම් තේ රස